මම නුවන් පෙරේරා ලංකටයිල් ආයතනයේ ප්‍රොජෙක්ට් යුනිට් එකෙන්. ඉතින් අද සුවිශේෂී දවසක් ලංකටයිල් ආයතනය ලංකාවේ ප්‍රථම වතාවට කූල් රූෆ්ටොප් කූලින් ටයිල් එකක් හඳුන්වා දෙනවා. විශේෂයෙන්ම ඕපන් ටෙරස් වලට, බැල්කනි වලට, ඒ වගේම රූෆ්ටොප් වලට තාපය මුදාහරින්න පුළුවන් තැන් වලට ගැලපෙන ටයිල් එකක් තමයි මේ ලංකටයිල් කූල් රූෆ්ටොප් ටයිල් එක කියලා කියන්නේ. ඒ විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා අද විශේෂයෙන්ම ලංකාවේ අපට රස්නේ බොහොම වැඩි. රූෆ්ටොප් එක රත් වෙන හින්දා ඒ තියෙන රස්නය කාමර වලට පරාවර්තනය වෙනවා. විශේෂයෙන්ම මේ කූල් රූෆ්ටොප් ටයිල් එක පාවිච්චි කරාම ඒ රස්නය කාමරයට පරාවර්තනය වෙන්නේත් නැහැ. ඒ වගේම මතු පිට ඇවිදින්න පුළුවන්. ඒක ඩුවල් ඒ වගේම අපට තියෙන ප්‍රයෝජන දෙකක් තියෙනවා විශේෂයෙන්ම. එකක් තමයි රූෆ් ටොප් එක උඩ ඇවිදින්න පුළුවන්. අපි දන්නවා බොහොමයක්ව තියෙන රූෆ් ටොප් වල මේ රස්නේින්ද ඇවිදින්න අමාරුයි. මේක පාවිච්චි කරාම වෙන්නේ රූෆ් ටොප් එක උඩ ඇවිදීමේ සුව පහසුව ඇති වෙනවා. ඒ වගේම තමයි දවල් කාලය පුරාවටම හොඳටම රත් වෙලා තියෙන රූෆ් ටොප් එක රාත්‍රී කාලයේ වෙන්නේ ඒ උෂ්ණත්වය කාමර වලට මුදාහරිනවා. එතකොට කාමරයේ ඇතුලේ අපට ඉන්න අමාරුයි. මේ කූල් රූෆ් ටයිල් එක හින්දා ඒ වාතය මුදාහරින එක අඩු වෙලා වැටෙන හිරු කිරණ එසැනින්ම පරාවර්තනය වෙලා කාමරයේ ඇතුලේ සුවිශේෂීතාවයක් අපට හැකි වෙනවා. ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙනවා. විශේෂයෙන්ම මෙය අපි කියනවා SRI කියලා. ඒ කියන්නේ සෝලා රිෆ්ලෙක්ෂන් ඉන්ඩෙක්ස් එක. ඒක 96% එකක් තියෙනවා මේ ටයිල් එකේ. සම්පූර්ණයෙන් වැටෙන හිරු රශ්මිය 96% එකකින් මේක පරාවර්තනය කරනවා. ඒක ඉතාමත්ම සුවිශේෂී අගයක්. ඒ අගය නිසා තමයි මේ රස්නය අඩු වෙලා සුවපහසු පරිසරයක් කාමර ඇතුළට ලැබෙන්නේ. ඒ වගේම මෙය විශේෂයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන්ට, ඒ වගේම එපාර්ට්මන්ට් හදන කට්ටියට, විශේෂයෙන්ම පාරවල් වලට, ඕපන් ස්ථාන වලට හිරු රශ්මියෙන් රත් වෙන ඕනෑම තැනකට මේ ටයිල් එක පාවිච්චි කරලා ඒ ප්‍රයෝජනය හැම කෙනෙක්ටම ලබා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ප්‍රථම වතාවට අපි හඳුන්වා දෙන්නේ ලංකටයිල් කූල් රූෆ් ටයිල් එක. ඉතින් මේ නිෂ්පාදනය මේ වෙනකොටත් ලංකාවේ තියෙන හැම අපේ අවුට්ලට් එකකින්ම, ඒ වගේම ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා, ප්‍රධාන ෂෝරූම් තියෙනවා. ඒ හැම තැනකින්ම ඔබ සියලු දෙනාටම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් හැටියට හඳුන්වලා දීපු මේ කූල් රූෆ් ටයිල් එක සියලු දෙනාම මිලදී ගන්න කියලා මම ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී ආයෝජනය කරලා තියෙනවා. ස්තුතියි.